ඇමති ලාල්කාන්ත කියනවා රන්වල හොඳ මිනිසෙකි. ඇමති ලාල්කාන්ත ඉතින් අපිට පාන්ද මේ ගෙවුණු සතියේ ඇමති ලාල්කාන්ත සමාජ මාධ්‍යයට එකතු කරපු ප්‍රකාශයක් තමයි මේ රන්වල ඉතා හොඳ මිනිසෙක් ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමුය. ඔන්න ඔය වගේ ශීර්ෂයක් තමයි ඔහු සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණේ. ඔයා දන්නවද ලාල් මහින්දගේ අනුරගේ වෙනස? මහින්ද ඇයි තාමත් දේශපාලනය කරන්නේ හා මෙච්චර හොරකම් කරලත් අපරාධ කරලත් කියලා චෝදනා ලබලත් මිනිස්සු ඇයි ඒ මනුස්සයට තාම ආදරේ කියලා ඔයා දන්නවද? මොකද රාජපක්ෂලට මිනිස්සු ඡන්දෙ දුන්නේ පුද්ගලයා නිසා. ඔහු අදටත් රාජපක්ෂ කියන නම හදන්න තමයි ඔය හැමදේම කරන්නේ. හැබැයි අනුරට දුන්නේ ප්‍රතිපත්ති නිසා බව මතක තියාගන්න. මහින්ද සෑහෙන දේවල් කරා ඔහුගේ නම හදන්න. ඉතින් පුද්ගලයන්ට තියෙන ආදරේ ලේසියෙන් නැති වෙන්නේ නැති නිසා එයාලට ඕන කැත වැඩක් කරලත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. හැබැයි ප්‍රතිපත්ති මත ආපු මිනිසුන්ට එහෙම ආදරයක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට වැරදි කරන්න කිසි ඉඩක් නැහැ. අනුර සිල් බිඳ ගන්න පළවෙනි තප්පරේම මේ ආණ්ඩුව බිඳ වැටෙනවා සත්තයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අනුරට ඇයි මිනිස්සු ඡන්දෙ දුන්නේ? ආදරයටද නැත්නම් සිස්ටම් චේන්ජ් කරන එකටද? ඉතින් රන්වල ගොඩ දාන්න ගිහින් සූසයිඩ් කරගන්න එපා අනුර. ඔයාට වඩා පොරවල් මේ ලෝකේ ගෙදර ගියා. ආපු වැඩේ මතක තියාගන්න. මේ ආණ්ඩුවේ හැදුවේ අනුර නෙවෙයි 100% මිනිස්සුම තමයි. අනික මේකේ අනුර ඇරුණම අනිත් අය ඔක්කොම නිකන් මැක්කෝ වගේ අනුර නිසා ආපු අය මිසක් එයාලා නිසා අනුරාවේ නෑ. ඒ බව මතක තියාගන්න. ඒ කමෙන්ට් එක වගේම මේ කමෙන්ට් එකත් පළබත්ත පැත්තට ඇහෙනවා නම් වඩාත් හොඳයි. ලාල්කාන්ත යනු මේ ආණ්ඩුවේ පරිණතම තමන්ගේ පක්ෂයේ වුවද වරද ලෙස දකින දේශපාලකයෙකු බවයි මගේ පිළිගැනීම. නමුත් ප්‍රශ්නේ රන්වල හොඳද නරකද කියන්න නොවේ. හැමෝගෙම හොඳ නරක දෙකම ඇත. ඔහු වරක නැති ආචාර උපාධියක් පෙන්වා ඡන්දිල්ලා මිනිසුන්ට වංචා කළේය. දැන් ආයෙත් නීති හරියට ක්‍රියාත්මක කිරීමට ඉඩ දී නැත. එතනත් වංචාවක් කර ඇති බව පෙනීයයි. නොයසේනම් අනවශ්‍ය දේ කළ ආණ්ඩුවම අපහසුතාවයට පත් කර ඇති බව පෙනීයයි. ඔහු හොඳද නරකද යන්න අදාළම නැත. ඒ විදිහට බැලුවොත් මර්වින් සිල්වාත් හොඳය. මිරිස්කුඩු ගැසූ ප්‍රසන්නත් හොඳය. එක්ක රන්වලට සාමාන්‍ය දැනීම නැත. නැත්නම් ආණ්ඩුව මේ දේවල් නොතකාරින්නේ ඔවුනුත් පසුගිය රජයන් මෙන් පට්ට ඊගෝ එකක සිරවී ඇති නිසා විය හැක. මේක නොතේරෙන එක හැමෝටම අහිතකරය. රන්වල දන්නේද නැත. පුද්ගලිකව ඔහු සමග තරහක්ද නැත. ඔහු හොඳ මිනිස්සෙක් හා දක්ෂයෙක් වෙන්නත් පුළුවනය. ඒ නිසා මේ ඔහුට පුද්ගලික අවලාදයක් නම් නොවේ. වගවීම බාර ගැනීම ලැජ්ජා විය යුතු කාරණාවක් නොවේ. ඇහුණද? වගවීම බාර ගැනීම ලැජ්ජා විය යුතු කාරණාවක් නොවේ. මේ කාරණාවේදී රන්වල හරිද වැරදිද කියන කාරණාව කෙසේ වෙතත් ඒක ප්‍රශ්නකාරීනේ. පොලිසියේ මැදිහත් වීම නම් වැරදි කියලා අපිට කටපුරා කියන්න පුළුවන්. දැන් මේ අද සිකුරාදා. මෙතකොට පොලිස් මාධ්‍ය කොට්ටාසෙන් නිවේදනයක් තියෙනවා මේ රන්වලගේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය ප්‍රශ්නකාරීය ඔවුන් අනවශ්‍ය විදිහට ප්‍රමාදයන් සිදු කර ඇති බව තහවුරු වෙලා තියෙනවා කියලා මූලික පරීක්ෂණයන් වලින් ඔප්පු වෙලා තියෙනවා කියලා කියනවා. අපිට මතක් වෙන්නේ එස් මහින්ද හාමුදුරුවන්ගේ කවියක්ම විතරයි. උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ. පොලිසියේ මහත්තුරුනි චණ්ඩි පාට් දාලා ලොකු වෙන්න හදන්න එපා. පුංචි මිනිස්සු අතර ඔයාලගේ රාජකාරිය මතක තියාගන්න. මොකද ආණ්ඩු මාරු වෙන්න පුළුවන් බව සිහි කැඳවා ගන්න.